අද මුලින්ම අපි කතා කරන්න යන්නේ වර්ග දෙකක අන්තරය ගැන. දැන් අපි බලමු වර්ග දෙකක අන්තරය ආශ්‍රිත ගැටලුවක් හරියටම විසඳන්නේ කොහොමද කියලා. එතකොට වර්ග දෙකක අන්තරයක් කියන්නේ මොකක්ද කියලා මුලින්ම දැනගන්න ඕනේ. වර්ග දෙකක අන්තරය ගානක තියෙන ලක්ෂණ තමයි 9ම තියෙනවා. වර්ග දෙකක් තියෙන්න ඕනේ. අන්තරයක් කියලා කියන්නේ සංඛ්‍යා දෙකක් අතර වෙනසක්නේ. එතකොට අපි වෙනස හොයන්නේ අඩු කිරීම පාවිච්චි කරලා. එතකොට අපිට අනිවාර්යෙන් වර්ග සංඛ්‍යා දෙකක් තියෙන්න ඕනේ. ඒ වගේම අඩු කිරීම ලකුණක් තියෙන්නත් ඕනේ. එතකොට මේව සංඛ්‍යාවක් තියෙද්දි අපි කොහොමද සාධක හොයන්නේ? සාධක හොයන ලේසිම විදිහ තමයි මුලින්ම අපි වරහන් දෙකක් දාගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ එක වරහනකට x දාගන්නවා වර්ගය නැතුව. 5ක් දාගන්නවා වර්ගය නැතුව. අපි කරන්නේ වර්ගය නැතුව මේ සංඛ්‍යා දෙක වරහන් දෙකේ ලියා ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් එක වරහනකට ධන ලකුණත් අනිත් වරහන ඍණ ලකුණත් දාගන්න. අපි දැන් මේකේ සාධක හොයලා ඉවරයි. හරිම ලේසි. එතකොට මුලින්ම සංඛ්‍යා දෙක ලියාගත්තා. එක වරහනකට ධන ලකුණයි අනිත් වරහන ඍණ ලකුණයි දාගත්තා. දැන් අපි සාධක හොයලා ඉවරයි. එතකොට හිතන්න මෙහෙම තිබ්බ කියලා x වර්ගය ධන 5 වර්ගය. එතකොට වර්ග දෙකක් තියෙනවා. හැබැයි අපිට අන්තරයක් නැහැ. එතකොට අපිට මේ ක්‍රමය පාවිච්චි කරලා සාධක හොයන්න බෑ. මේකට ඒ ක්‍රමය පාවිච්චි කරන්න බෑ. මොකද මෙතන තියෙන ධන ලකුණක් හින්දා. අපි තව උදාහරණයක් බලමු. x වර්ගය අඩු කිරීම 4. එතකොට මෙතන වර්ග දෙකක් නැහැ. එක වර්ගයයි තියෙන්නේ. එතකොට අපි චුට්ටක් හිතලා බලන්න ඕනේ අපිට මේ 4 වර්ගයක් විදිහට ලියා ගන්න පුළුවන්ද කියලා. 4 කියන්නේ කීයේ වර්ගයද? 4 කියන්නේ 2 වර්ගය. 4 කියන්නේ 2 වර්ගය. එතකොට අපිට 4 කියලා ලිව්වත් එකයි 2 වර්ගය කියලා ලිව්වත් එකයි. එතකොට අපි මේ ප්‍රකාශනය නැවත ලියා ගන්නවා x වර්ගය අඩු කිරීම 2 වර්ගය කියලා. දැන් මේක තියෙන වර්ග දෙකක අන්තරයක් විදිහට. ඔයාලට දැන් කලින් ක්‍රමෙම පාවිච්චි කරලා සාධක හොයාගන්න පුළුවන්. වරහන් දෙකක් දැම්මා. එක වරහනකට x සහ 2 දැම්මා. අනිත් වරහනටත් x සහ 2 දැම්මා. එක වරහනකට ධන ලකුණ දැම්මා අනිත් වරහන ඍණ ලකුණ දැම්මා. ඔයාලට ඕන නම් පළවෙනි වරහන ඍණ ලකුණ දාලා දෙවෙනි වරහනට ධන ලකුණ දාන්නත් පුළුවන්. ලකුණ දෙක මාරු වුණා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ වගේ ගැටලු ගොඩක් වෙලාවට O level විභාගයේ කෙටි ප්‍රශ්න පත්‍රය අනිවාර්යෙන් දකින්නට හම්බ වෙනවා. ගොඩක් වෙලාවට මේක දකින්න තියෙනවා. ඒ වගේම රචනා ප්‍රශ්න පත්‍රයේ ගැටලු විසඳද්දී අපිට මේක පාවිච්චි කරන්න ඕන වෙන දාවල් තියෙනවා. එතකොට අපි බලන්න ඕනේ මෙතන වර්ග දෙකක් සහ අන්තරයක් තියෙනවා නම් ලේසියෙන් මාට සාධක හොයාගන්න පුළුවන් නේ. දැන් සාමාන්‍යයෙන් අපි ත්‍රිපද වර්ගිත ප්‍රකාශනයක ඒ කියන්නේ පද තුනක් තියෙන අපි පොඩ්ඩක් හිතන්න ඕනේ සාධක ගැන. ඒ වගේ ගොඩක් දේවල් ගැන හිතන්න ඕනේ. ඒත් මේකේ අපි කරන්න ඕනේ දේ දන්නවා නම් අපිට කෙලින්ම උත්තරේ දාන්න පුළුවන්. මම දැන් හිතනවා ඔයාලට වර්ග දෙකක අන්තරය ආශ්‍රිත ගැටලුවක් ලේසියෙන්ම විසඳ ගන්න පුළුවන් වෙයි කියලා.